ආයුබෝවන් මෙවර දෙමුන් වපුරන්න නැතුව පේලියට යට දාලා හදලා තියෙන්නේ. අලුතෙන් මැෂින් එකක් හදාගෙන. මොකද පැල හිටවන එක ටිකක් කරදරයි. තවන් දාගෙන තැටි හොයාගෙන මැෂින් එකකින් හිටවන්න හදන්න ඕන නිසා ගොඩක් මේ මැෂින් ගානත් වැඩි. අනික අපේ අයත් ගොඩක් අකමැති පැල හිටවන්න අමාරු නිසා මේ උපකරණයෙන් තමයි වීයට පීඩියට දාන්න හදාගත්තේ. මේක හරි සරල උපකරණයක්. මේ විදිහට තනියම කරගන්න පුළුවන්. අක්කර දෙකක් වුණත් දවසට වී දාන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් වපුරලා දින 8කින් විතර වගේ. ඔය පැල අතර පේලිය අතර පරතරේ තියෙන අඟල් 8 ගානේ විපාර වැස්සා ටිකක් වපුරලා දවස් දෙකකින් වගේ වෙහෙස්සේ තමයි වපුරන්න උනේ හින්දා ටිකක්. දැන් වල පැලවීමේ අඩු ගතියක් තියෙනවා. ඒනට ඒක පාරු හදලා හදා ගන්න පුළුවන්. දැන් දවස් 8-10 යනකොට ගොඩ මැට්ට ටිකක් එන්න වගේ තියෙනවා. වීඩර් කරන්න ඕනේ. බට දැල්ල ටිකකුත් තියෙනවා. ඒවා නම් වීඩර් කරද්දී ඔක්කොම යට කරගන්න පුළුවන්. වැස්ස තමයි ගැටලුව දිගටම වහිනවා. වැස්සේ වීඩර් කරාම ඉතින් පොඩ්ඩක් ගොඩ මැට්ට අපෝ නැවත මතුවෙන්න ඉඩ තියෙනවා. ගොයම් පැල අතර තියෙන ඒවා මඩ වලට වැහෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් දවස් 10-14 වගේ වෙද්දී වීඩර් කරන්න පටන් ගන්න පුළුවන්. අඟල් 6ට වීඩරයක් හදාගත්තාම මේ අඟල් 8 පරතරේ තියලා දාගත්තාම කරදරයක් නැතුව වීඩර් කරගන්න පුළුවන්. වීඩර් හදන එකත් වීඩර් හදාගන්න හැටි මම YouTube එකේ දාලා තියෙනවා. මේ විදිහට වීඩර් කරගත්තාම මේක දෙපාරක් කරගන්න ඕන. හොඳයි. දවස් 28 වෙනි 14 ඔය හොඳට මන්ත්‍ර ගාලා ලැබෙනවා. කැලේ ඉන්නේ නැහැ ඊට පස්සේ. ගොඩ මැට්ට වගේ කරදරය පාලනය කරගන්න පුළුවන්. අදින් විපාර කරලා තියෙන්නේ BW කාන්ඩි 367 කියන සම්භාරකේ. ගොඩක් අය ඉතින් වී කරන්න රසායනික පොහොර ක්‍රිමිනාශක නැත්තම් බෑ කියනවා. මම අවුරුදු 5ක් දැන් තෙල් පොරම්පුත් නැතුව කරන්නේ. වතුර විතර මේ පාන පොඩ්ඩක් පරක් වුණා. වතුර දෙන එක නැත්තම් වෙහි වලට කරින් ගොයම් සාමාන්‍යයෙන් දින 30ක විතර ගොයම් 15ක විතර දත්තර ගන්න තියුණා. මේ වතුර දෙන්න පරක් වුණා. දෙට්ට ගුණාටුවෙන් රාජංගනේ අපිට වතුර එන ප්‍රධානයල වැස්සර කඩලා ගියා. ඒක තාමත් හදලා නැහැ ඉතින්. ඒ හින්දා එතන වතුර ගොඩක් එවන්න බැරි හින්දා වතුර අපි ඉන්න රෙන්න පරක් වෙලා දෙවෙනි වාට තමයි දුන්නේ. ඒකෙන් දවස් 15ක් 20ක් විතර පමණ වුණා කුඹුරු කරගන්න. මේ විදිහට මේ වීඩියෝ කරන එකේ තියෙන වාසිය මේ ගොයන් ගහ හොඳට පඳුරු ගහනවා. මේ මුලදලද ගොයන් ගහ බයිනක් වගේ වෙනවා. නැතන වීඩියෝ යනකොට මුල් කැඩිලා එඳ අලුතෙන් මුල් දාලා හරි ඉක්මනට පඳුරු ගහනවා. දැන් උනත් වල පේන දේ ගොයන් ගහ හොඳ කොළ පාටට තියෙනවා. ඉතින් ඔය කිසිම පොරක් පාවිච්චි කරලා නැහැ. කාබනිකවත් දාලා නැතුව කරගන්න පුළුවන්. ඉතින් අර ගොඩක් අය රැවටිලා ඉන්නේ මේ යූරියා නැත්තම් අනිත් පොර නැත්තම් කුඹුරු කරන්න බෑ කියලා. එහෙම කරන්නේ ඕන විවාදයක් කරන්න පුළුවන් ලංකාවේ. කිසි ගැටලුවක් නැහැ. වැඩි තියෙන උත්සාහ කරලා බලන්න. අපි හරි කම්මැලි. හැමදේටම ගොඩක් වෙලාවට නිකන් ඉඳලා කන්න තමයි බලාපොරොත්තුව. ඒකයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් කරන්න පුළුවන්. දැන් මම පාරම්පරික වී තමයි කරන්නේ. දැන් මේ පාර විතරයි ඔය ටික කරන්න පුළුවන් කියලා පෙන්වන්න කරන්නේ. නැත්නම් ඉතින් පාරම්පරික වී කරලා වන්න කරලවන්නේ. ඉතින් විකුණන්නත් තියෙනවා. විකුණන්න දෙන්න
എത്ര മതി